ආයුබෝවන්. ඉතින් විවිධ දරුවෝ කතා කරලා දුරකථනයෙන් විවිධ ප්‍රශ්න අහනවා මගෙන්. ඒ අයට මම දුරකථනයෙන්ම පිළිතුරු දෙනවා. ඒ ප්‍රශ්නේ මතක තියාගෙන ඉඳලා පුංචි වීඩියෝ එකකුත් කරලා මම මේකට දානවා. මොකද අනිත් දරුවන්ටත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඒක විසඳ ගන්න පුළුවන් නිසා. ඒ අය දැනුවත් වෙන නිසා. ඉතින් මේ දරුවා මගෙන් ඇහුවා වෙද මහත්තයා දැන් අපි තැන් වලට ගියපුවාම කියනවා මල පෙරේතයෝ ඉන්නවා මල යක්ෂයෝ ඉන්නවා හෝනියම් බන්ධන තියෙනවා කියලා කියනවා. නමුත් මේක තියෙනවද කියලා අපට දැනගන්න ක්‍රමයක් නැද්ද? නැත්තේ නෑ තියෙනවා. ක්‍රම කීපයක්ම තියෙනවා. ඒකෙන් එක ක්‍රමයක් මම සඳහන් කරන්නම්. ඒ ක්‍රමය අනුගමනය කරලා ඔයාලා බලන්න යම් කිසි ගැටලුවක් තියෙනවද කියලා ඔයාලටම දැනගන්න පුළුවන්. හල් දුම්බල හොඳට කුඩු කරලා හඳුන් තෙලෙන් අනනවා. හඳුන් තෙලෙන් අනලා මේක ගුලි කරලා සිකුරාදා දවසට උදේ පාන්දර කාහඬලන්ට කලින් මේක පොට්ටනියට බැඳලා තමන්ගේ ගෙදර උළුවස්ස උඩ එල්ලන්න පුළුවන් මේක. ඒ උළුවස්ස උඩ එල්ලලා දවස් 2ක් 3ක් යනකොට මේක දිය වෙලා පල්ලහැට වැක්කිරෙනවා නම් පුතේ ඔබගේ ගෙදර යම්කිසි දෝෂයක් තියෙනවා. එහෙම නැතිනම් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඔබේ නිවසට නැහැ. ඉතින් ඔබටම විනදොස් පරීක්ෂා කරලා බලන්න හොඳම දෙයක් තමයි ඔය මම කියලා දුන්නේ.